සුබම සුබ වාසනාවන්ත දවසක් වේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. වෙන්න ඕනේ ඈ. දැන් මාතෘකාව තමයි දැන් මේ වැදගත්ම ප්‍රශ්නයක් තමයි ගෙදරක තියෙන මේ ප්‍රශ්නයක් නෙමෙයි. ගෙදර වැඩි වෙලාවක් ඉන්න එක්කෙනා බිරිඳනේ ඉතින්. දැන් බිරිඳ තමයි වැඩි වෙලාවක් ඉන්නේ. එතකොට මෙයාට වැඩි වෙලාවක් ඉන්නේ එක්කෙනාටම ගේ එපා වෙනවනම් ප්‍රශ්නයක් නේක. වහකෑ වගේ වැඩන්නේ දන්නවනේ ඉතින්. ඉතින් දැන් බිරිඳට ගේ එපා වෙන්නේ ඇයිද කියන එක තමයි දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර විවිධ ගැටලු තියෙන්න පුළුවන් සමාජීය ප්‍රශ්න ගොඩක් තියෙන්න පුළුවන්. ඒව නෙමෙයි මම ඉතින් ඉන්නේ වාස්තු පැත්තෙන් ඉතින්. ඒ නිසා මනෝවිද්‍යාත්මක ප්‍රශ්න ඉතින් ශාරීරික ඉතින් දෙන්නගේ අදහස් ඒවා ඉතින් දන්නේ නැද්ද? ඔය ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ අතරට මේ වාස්තුත් එක්ක මොකද්ද කියන නෑකම කියන එක තමයි මට කියන්න ඕන. දැන් මේගොල්ලෝ බැදලා කළා ඊට පස්සේ ඉතින් අපි ගේකට එනවා. සමහරවිට ඒක තමන් හදාගත්ත ගයක් වෙන්න පුළුවන්. එක්ක බද්දට ගත්ත එකක් වෙන්න පුළුවන්. කුලියට ගත්ත එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේම මහගෙදර වෙන්න පුළුවන්. තමන්ගේම මහගෙදර වුණාම නම් ඉක්මනට එපා වෙන බිරිඳලා ඉන්නේ. දන්නේ නැද්ද? එයාට මේ කියලා ඒක ලස්සනට තියාගන්න බෑ මහගෙදරනේ ඉතින්. යන්නේ කොටස්කාරියෙක් වගේ කියන හැඟීම. ඒක ලොකුවට බලපාන. දෙවෙනි එක තමයි මේ දැන් මේක අපේ කියලා නිවසක් නෙමෙයි කියන හැඟීම. කුලියට හිටියාම බද්දට හිටියාම අපේ කියලා නෙමෙයි නේද කියලා. ඉතින් එයා වැඩි සුද්ධ කරන්නේ නැහැ. ඉතින් ඔය ඉන්න ඇත්තනේ ඉතින්. ඔය ඉන්න කට්ටිය එනවා. නමුත් බද්දට කියලා කුලියට කියලා නෙමෙයි තමන්ගේ වගේම රැක ගන්න අය ගොඩාක් ඉන්නවා. එහෙම වුණාමත් එපා වෙනවා. දැන් අපි හිතමු තමන්ගේම කියලා නිවසක් තියෙන කෙනෙක් එක අපි ගත්තොත් එහෙම එයා ගෙදර ණය වෙලා තමයි හදලා තියෙන්නේ. ඉතින් දැන් හරි ප්‍රශ්නයක්. ඒතර එහෙම වුණාම ණයබරි මිරිකිලා තියෙන්නේ. එක සමාගමනින් බැංකු වලින් ඔය ප්‍රශ්න එනවා පුජ්‍යලයන් ගන්න. ඒ ප්‍රශ්න එනවා. ඒකට ඉතින් ගේ එපා වෙනවා තමයි. ඊළඟ තමයි ගේ හරි විශාලයි. මහා විශාල ගයක්. අපරාධේ. ගේ එපා වෙනවා. ඔය දැම්මම කරා ඇත්තටම උදේ එකක් ආවා යාගේ මහතයා රට ඉන්නේ. එතකොට පිටරට වැඩ කරන කෙනෙක්. ඉතින් මෙතනට ආවා එයාගේ වයිෆුයි පුතයි. ඉතින් ඒගේ එයාට එපා වෙලා තියෙන්නේ. ඉතින් එයා කියනවා අල්ලපු ගෙදර මහත්තයාගේ යාළුවෙක් ඉන්නේ. එයා කියලා තමයි මේක හදාගත්තේ. ඉතින් එයා කිව්වා මොනවද බලන්න ඕනේ නැහැ. ඕම කියලා. ඉතින් කතාව ගොඩක් ගිහිල්ලා. මොකද මේක වෙනස්කම් ගොඩක් තියෙනවා අපිට කරගන්න නම් කියන්න. ඉතින් ඔයා තනියෙන් ඇල්ලුවට නැහැ මහත්තයාත් ඕන. එහෙනම් දෙන්න එකට එක තියලා අපි මේක සාකච්ඡා කරමු කියලා තමයි කිව්වේ වෙන වෙලාවක් ගමු කියලා ඇරියා. දැන් ගයක් එපා වෙනකොට ණයබර තියෙනවා. ඒතර තව එකක් තමයි දැන් මං වගේ ලොකුයි කියන එක. අනිත් එක තමයි ගෙවල් අඳුරු වීම. ගයක් එපා වෙන්න ප්‍රධානම හේතුව. අනිත් එක ඒක ලස්සන නෑ ගේ. ඔය අතරස් පෙට්ටියක් හරි මොකක් හරි කවුරු හරි වාස්තු කිව්වා කියලා අතරස් පෙට්ටියක් ගන්න. ඉතින් එහෙම වුණාම එහෙම නීතියක් නැහැ. හතරස් පෙට්ටියක් හදන්න කියලා එහෙම නීතියක් නැහැ වාස්තු. ඒ ලස්සන නැහැ. ඉතින් ඒකත් එයාට පොඩි අවුලක් තියෙනවා. එයා විවිධ දේවල් කරනවා ගෙදරට ලස්සන ගන්න. නමුත් ලස්සනක් නැහැ. ඒකත් එයාට ලොකු අවුලක්. අනික තමයි එයාගේ බිරිඳට ගේ එපා වෙනවා. ගේ ඇතුලේ සුළඟක් නැහැ, එළියක් නැහැ. එතකොට ගේ ඇතුලේ වැඩි වෙලාවක් ඉන්නේ එයා. ඒතර මාර හීට් එකක් ගේ ඇතුලේ තියෙන. එයාට ගේ එපා වෙනවා. අනිත් එක තමයි හුඟක් ගෙවල් එපා වෙන අය ඉන්නේ ගේ උසමදිකම. ගේ උසමදි වුණාම අර ප්‍රශ්න ගොඩාක් බලපානවා. ඒතකොටත් එයාට ගේ එපා වෙනවා. අනිත් එක තමයි දැන් ගේ ඩිසයින් එකක් කැමති නැහැ. එහෙම වුණාමත් ගේ යාට එපා වෙලා යනවා. දැන් ওই ප්‍රශ්න ගොඩාක් තියෙනකොට සමහර විට දරුවන් එයාට නැති වුණාමත් දරුවන් ගැන ප්‍රශ්නයක් ආවහමත් එයාට ගේ එපා වෙනවා. ඒතර උදේට උයලා පිහලා තියනවා මහත්තයා අරගෙන යනවා. ඉතින් ඊට පස්සේ අවසරට එනවා දුර. ඊට පස්සේ තමයි මේගොල්ලෝ ජීවිතින් අර ඒකාකාරී ස්වභාවය නිසා එයාට ගේ එපා වීමක් තියෙනවා. අනිත් එක තමයි අහල පහල ඉන්න අය එක්ක තියෙන සහසම්බන්ධය. ඒගොල්ලොත් එක්ක තියෙන විරෝධය ලොකු බලපෑමක් කරනවා ගේ එපා වෙන්න. තේරුණා නේද? එතකොට අනිත් එක අපි ගත්තොත් එහෙම හුඟක් අයගේ තියෙන වැරදි මත කියලා. එක එක්කෙනා ඇවිල්ලා අරක හින්දා මේක වුණා, මේක හින්දා වුණා, මේ හින්දා තමයි ඔයගොල්ලන්ට හරියන්නේ නැත්තේ. මෙතනින් බැලුවාම අතන පේනවා. මනස අවුල් කරලා දෙනවා. වැරදි මත, මිත්‍යා මත. එයා දැරීම නිසා සහ ඒවා ඇහිම නිසා යාට ඇත්තටම ගේ එපා වෙනවා. අනිත් එක දිගින් දිගටම රෝග වෙනකොට
රෝගකාරී වෙනකොට එයාට ගේ එපා වෙනවා. එතකොට දැන් ඇත්තටම දැන් පහුගිය දවසක මම එකක් කරා එයාගේ මහත්තයා ડોක්ටර් කෙනෙක්. එන්න ඕන. එතකොට ඒ වගේම තව වෘත්තියක ඉන්න කෙනෙක්. ඉතින් දරුවන් දෙන්නේ තුනෙකුත් ඉන්නවා. ඉතින් නමුත් එයාට ගේ එපා වෙනවා. මොකද ඒ මහත්තයා මේ කියන දේක් අහන්නේ නැතිකම. එයාට දෙන ප්‍රශ්න ගේ එපා වෙලා. ඒ මොනවාද එපා වෙනවනේ. එයා අවසානයේ කිව්වා අනේසේ මට මේ හදන්නත් බෑ මට දැන් එපා වෙලා තියෙනවා. පොඩි ගියක් ඇඳ ගන්න ඕන මම වෙලාවක ඇවිල්ලා කියලා තමයි නැගී. කතාව තේරෙනවනේ. ඒතර දැන් මේ ඒ ගෙවල් එපා වුණාම තමයි. ඉතින් මේව ආයි මෙයාට මේක ඕන කරන්න මෙයාට මේ සන්තෝෂය ලබා දෙන්න විශාල පරිශ්‍රමයක් දරන්න වෙනවා. ඒකට අපි තව දවසක වීඩියෝ එකක් කරමු. අනිත් එක තමයි දැන් අපි ගත්තොත් එහෙම හස්බන්ඩ් වැඩට යනවා, ගෘහණියත් වැඩට යනවා. එයත් ඉතින් ඒ පාර එන්නේ මහන්සි වෙලා. ගෙදර තියෙන වැඩ කන්දරාව දැක්කහම එයාට එපා වෙනවා වගේ. ඉතින් එයාත් මහන්සි වෙලානේ ඉස්සර වගේ නෙමෙයිනේ ගෘහණිය ඉස්සර ගත්තොත් එහෙම ගයක් අපි සීහම් කරන්නේ ගෘහ මූලිකයටනේ. මොකද ගෘහණිය කියන එක නා ගෙදර එයා ගෙදර වැඩ කරගෙන ඉන්න එක්කෙනා. ගෘහ මූලිකයට ඉස්සර ගන්නේ අරයා. දැන් එහෙම නෙමෙයිනේ. ගෘහණියත් වැඩ අරයත් වැඩ. එතකොට දැන් දෙන්නම රාජකාරී වල නියුතු වෙලා තියෙනවා. කිසියම් මුදලක් හම්බ කරන රැකියාවල නියුතු නිසා අනිවාර්යයෙන්ම ගේ මැච් කරනවා දෙන්නටම තමයි. එක්කෙනෙකුට නෙමෙයි. දැන් හැමතිස්සෙම ගෙවල් අහුමුළු වැඩිකම අහල පහල අයගේ තියෙන ප්‍රශ්න වගේම තමයි ඉඩමදි. ඔක්කොම එකට තියෙන්නේ. එයා හරි ආසයි පිළිවෙලට ඉන්න. ඉතින් ඒ ගැන අවධානය යොමු කරන්නේ නැහැ හස්බන්ඩ්. එයාට එපා වෙනවා ගෙවල්. එපාම වෙනවා. එපාම වෙලා යන අයත් ඉන්නේ. දැන් මම දන්නවා මම මේ ළඟදී තමයි මම මේ කතාව ඇහුවේ. මම දන්න මම කැෂ් බෑවේ නේ මම බේස් වෙලා හිටියේ. දැන් ඒක ඇත්තටම හොඳට හිටියේ ෆැමිලි එකක්. නමුත් පස්සේ හස්බන්ඩ්ගේ තියෙන ප්‍රශ්න හින්දා දැන් මෑණියන් වහන්සේලා ඉන්න තැනකට ගිහිල්ලා ඉන්නවා කියලා අහුවා මගේ කතාව. ලොකු සල්ලිකාරයෙක්. එපා වෙලා. පේනෝනේ. ඉතින් ඒකට විවිධ හේතු තියෙන්න පුළුවන්. නමුත් අනිත් පසුතලයට වඩා නිවස සම්බන්ධයෙන් නිවසක් එපා වෙන්න යාට හේතු ගොඩාක් තියෙන්න පුළුවන් ඒත් එක්ක. එක තමයි මනසට සහනයක් ඕන. ඒක කතා කරන්නේ ඊසානකර. ඒ දෙක තමයි හැමතිස්සෙම විවාහය කියන කෙනාගේ සාර්ථකත්වය රඳා පවතින්න ඕන. එයා එයාට ආදරය කරන්න, එයා මෙයාට ආදරය කරන්න. මේකට ඊටාම හොඳ රුකුලක් දෙන්නේ කොහෙන්ද? නිරිතෙන්. නිරිත අසාර්ථක නම් එයාට ගේ එපා වෙනවා. අනිත් එක තමයි අතේ මුදල් තියෙන්න ඕන. ණය හිඟකමින් අයින් වෙන්න. එතකොට ඒකට හොඳම දේ තමයි ගිනි කොන පැත්තට කිචන් එක දාගන්න. එහෙම නැත්නම් මේකට ඔප්ෂන්ස් තව තියෙනවා. ප්‍රධාන දේවල් තමයි මම මේගොල්ලන්ට කියන්නේ. පැහැදිලිනේ? ඒ වගේම තමයි ගෙදරක් සන්තෝෂෙන් දෙන්න දෙමල්ලෝ ඉන්නවා කියන්නේ දරුමල්ලන් ඉන්න එකනේ ඉතින්. දැන් දරුමල්ලන් නැති අය සන්තෝෂෙන් නැද්ද කියලා ඇහුවම පොඩි අඩුවක් යටතේ තමයි ඒගොල්ලෝ ජීවත් වුනේ. දැන් ඉතින් වයසට ගියන් පස්සේ මේ ප්‍රශ්න ඕනෙම නැහැ කියලා තමයි ඉන්නේ. නමුත් දරුමල්ලන් සම්බන්ධයෙන් ගැටලුවක් අපිට තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ඔයගොල්ලන්ට මෙහෙම දරු සම්පත අයිමි වෙන හැටි කියලා මම වීඩියෝ සීරීසයක් කරලා තියෙනවා. පොඩ්ඩක් ඒව බලන්න ඕන. ටිකක් පරණ වීඩියෝ වගේක් ඈ. ඒතර මේවා වුණාම මේ ගැටලු නිසා ඇත්තටම ගේ අසාර්ථක යන්නේ. ඒගොල්ලෝ එයා සාර්ථක නැහැනේ. ගෘහ හිමියත් අසාර්ථක නොවන තැන් තියෙනවා. අපි ඒක පස්සේ කතා කරමු. අපේ දැන් මේන් පොයින්ට් එක තමයි ගෙදර ගෘහණියට ඇයි නිවස එපා වෙන්නේ. මේ මම දැන් ඉහත සාකච්ඡා කරපු කරුණු ගොඩක් තියෙනවනේ. මේකද ඔයගොල්ලෝ දැනගන්න ඕන එක තමයි මේ ඇත්තටම අතේ සල්ලි තියාගෙන ගියක් හදන එක්කෙනයි අතේ සල්ලි නැතුව ගියක් හදන එක්කෙනයි වෙනස්. ඒතර තමන් දැන් ඔය මං අර බැහැ කිව්ව එක්කෙනාගේ ඊටම ඒගොල්ලෝ කියනවා ඊටම ගොඩාක් පිරෙව්වා කියලා. අතේ තියෙන සල්ලි ගොඩාක් වැය වුණා කියලා. ඉතින් ගේ හදාගන්න බැරි වුණා. ඉතින් බාගෙට හදලා දාලා. දැන් කපරාරු කොල්ලත් නැහැ මොනවත් නැහැ. අනේ ඉන්නෝ ඉන්නම් වාලේ ඉන්නවා. ඉතින් එහෙම ප්‍රශ්නයක් වුණාම එපා වෙනෝනේ කියනවා. ලස්සන කියන එක තියාගන්න බැරි වෙනෝනේ අපි. ඒතර ඉඩම තෝරගන්නකොට මෙයා මේක හිතන්න ඕනේ. ඒ වගේම ගයක් අඳිනකොටම වයිෆුත් එක්කත් සාකච්ඡා කරලා ඉඩ පරතරේ බලලා කාමරවල සයිසස් බලලා ඕන මේ ඩිසයින් එක කරගන්න. එහෙම නැති වුණොත් එහෙම හදලා ඉවරයි. දැන් ඉතින් එදා ඉඳලම කුරුකුරුව තමයි. සමහර අය ඉන්නේ ඒගොල්ලන්ට දැන් හුඟක් අය දැන් ඕන පිළිවෙල ඕන. කොහොම එකේ වැඩ කරන්න ගියාම එක ගැටලුවක් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් මේ තමන්ගේ නෝන ගැන තමන්ගේ බිරිඳ ගැන භාර්යාවගේ අදහස් ගැන තමන් දැනගන්න ඕන වැඩ කරන්න. ඉතින් ඕගොල්ලෝ ණය අරගෙන ණය බරෙන් මේ ඉන්නවා කියන්නේ ගැහණියක් හැටියට එයාටත් ගැහෙන හිත තියෙන. එහෙනම් එයාටත් එතකොට ඒක ප්‍රශ්නයක් නේ. ඒක සතුටට බාධාවන්නේ. රැකියාවක නියුතු නම් එතනින් ගෙදර ඔෆිස් එකට ගිහලා මේ වැඩ කළා පොඩ්ඩක් මොහොතකට හෝ
පොඩි සහනයක් හම්බ වෙනවා. එහෙම නැති අයට මේක මහා විඳවිල්ලක් නේ. සතුට සොම්නස කියන එක පලා කියලා. පෑල දුරින් එළියට ගිහින්. ඒතර අනිත් එක තමයි හොඳ ජනෙල් තියන්න ඕන. මොකද එහෙම නැති වුණොත් එහෙම ගෙදරට වාතාශ්‍රයෙන් මදි. අද හොඳ උස තියෙන්න ඕන. ගේකට ස්ටෑන්ඩඩ් උසක් තියෙනවා. ඒ උස ගන්න ඕන. ඒතර තමයි මේකේ ලස්සන වෙන්නේ. ඉතින් හුඟක් අය හිතනවා මේ Tamanට ගේ හදාගෙන පර්චේස් 6ම ගේ හදනවා මොනවත්ම නෑ පැලයක් මොනවත්ම නෑ. ඉතින් එහෙම කරගන්න එපා. ගස් කියන්නේ හුඟක් දේවල් අපිත් එක්ක විඳ දරා ගන්න කට්ටියක්. ඉතින් ගහකොළ මල් තියෙනවා කියන්නේ ගෙදරට විශාලම සන්තෝෂයක් ගෙනත් දෙනවා විශේෂයෙන්ම ගෘහණියට. ඉතින් ගේ ලස්සනට තියන්න ටිකක් වියදමක් කරන්න වෙනවා. ලස්සනට තියෙන ඕනම ගයක් වියදමක් කරලා තියෙනවා. වියදමක් නැතුව කරන්න බෑ. කැඩිලා විදිලා තියෙන තැන් හදන එක, කලර් චේන්ජින්, ඇතුලේ ඉන්ටීරියර් ලස්සනට ගෘහ භාණ්ඩ තියාගන්න එක, පොඩි ඕනමන්ට්ස් තියෙන එක ආසයිනේ. ඉතින් මේවට අපි ඉඩ දෙන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. මේවා කරන්න වෙනවා. ඉතින් ඒ අනුව ඔයගොල්ලෝ පේනව නේද? ගයක් එපා වෙන්න බලපාන කරුණු ගොඩක් තියෙනවා. ඒ අතරට මේ මිත්‍යා මත මං කිව්වේ මිත්‍යා මත වැරදි මත මනසට ගොඩ ගහ ගන්න එකත් විශාලම ප්‍රශ්නයක්. අපි කතා කරා. අපි නැවත වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් එහෙනම් තමන්ගේ බීරින්ද සන්තෝෂයෙන් තියන්න සැමියන් හැටියට ඔයගොල්ලෝ උත්සාහයක් ගන්න ඕන. ඒක සමහර විට ඒක ඔබ නොහිතන ඊටම චූටි කාරණයක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් තමයි පවුල කියන එක රැකෙන්නේ. එහෙම වුණොත් තමයි නිවස කියන එකේ සුන්දරත්වය අපිට විඳින්න පුළුවන්. හරි. එහෙනම් අපි ඉක්මනට හමු. බොහොම ස්තුතියි.